හෙලෝ කොහොමද ඉතින් ඔයාලට? ඔන්න අද මම මේ වීඩියෝ එක අරන් එන්න හිතුවේ අපේ නුවරඑළියේ ස්ටේකේෂන් එක්ස්පීරියන්ස් එකක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. සාමාන්‍යයෙන් පුරුද්දක් විදියට මං උදෙන් අවදි වෙනවා. ගොඩාක් වෙලා නිදාගන්න කෙනෙක් නෙමෙයි. මොකද මං ස්කූලේ යන කාලේ අඩුම 4ටවත් නැගිටින්න ඕනි 7:00 වෙද්දි ස්කූල් එකට යන්න. ඔන්න ඉතින් සුපුරුදු විදියට අනිත් හැමෝටම කලින් මං අවදි වුණා. ඔන්න ඉතින් ටී රෙඩි කරනකම් අපි ඉඳපු විලා එකේ තිබිච්ච ගාඩන් එකේ ලස්සන බලන්න අපි එළියට ගියා. ඒ ගාඩන් එක නිකන් මල් වත්තක් වගේ. 1 billion zillion jillion billion quadrillion times later. ඇත්තටම මේක නම් පිස්සුවක්. මට ඇතුළට යන්න හිතුනේ නැති තරම්. අය ගානක් ගාඩන් එක පුරාම ඇවිදලා ඔන්න අන්තිමට අපි තේ බොන්න ඇතුළට ආවා. ඒ වෙනකොට අනිත් අය හැමෝම අවදි වෙලා හිටියේ. එක්කෝ මේ කොහොමද මේ දන්නේ? ඔය ප්‍රෙස් කරන්න. ඉවරයි තිබා. ඔඩ පිස්සුනෝ. ඔන්න තේ බීලා ඉවර වෙලා අපි මේ සමර් හට් එක ගාවට ආවා පොඩි chat එකක් දාන්න. ඉතින් අපි කට්ටියම හම්බුනේ ගොඩාක් දවසකට පස්සේ. ඕපදූප ආගේ විස්තර ගැන කියවන්න අපිට ගොඩක් දේවල් එකතු වෙලා තිබුණා. යාළුවෝ එක්ක ගෙවන මේ පුංචිම වෙලාවක් වුණත් හිතට හරිම සැනසීමක්. ටික වෙලාවක් කොහොම යද්දී අපිට ආසාවක් ආවා ක්‍රිකට් සෙල්ලම් කරන්න. බැට් බෝල්ස් උත් අපිට මේ විලා එකෙන්ම අරගන්න පුළුවන් වුණා. ඉතින් මේ වගේ හොඳ එනර්ජි එකකින් අපේ ක්‍රිකටර්ස්ලා ටික ගාඩන් එකට ගියා. තේනවා ඇතිනේ ගෙන්න ගන්නත් කොච්චර අමාරුද කියලා. Wait a minute. Who are you? හරි. ඔන්න ඉතින් චූටි කාලේ වගේ ඊවි අල්ලලා 1 2 3ත් හොයාගෙන අපි ක්‍රිකට් ගහන්න ලෑස්ති වුණා. මං තමයි දෙවනියට බැට් කරන්න හිටියේ. ස්කූල් කාලේ සෙල්ලම් කරාට පස්සේ මතක ඇති කාලෙකින් ක්‍රිකට් නම් සෙල්ලම් කරේ නෑ. ඔන්න කොමාරි පළවෙනි කෙනාව අවුට් වෙලා දැන් තියෙන්නේ මගේ chance එක. ඕප්ස් පළවෙනි ෂොට් එකටම ලකුණු 6යි නෙවෙයි. අත දිගෑරලා බැට් කරාට මං ආව ඒ ෂොට් එකට බෝලේ කෙලින්ම ගියේ එහා ගෙදරට. ගොඩක් වෙලා හොයලා බෝලේ අන්තිමට හම්බුණා. බෝලේ හොයාගත්තට පස්සේ අපිට ආයෙත් ක්‍රිකට් සෙල්ලම් කරන්න නම් උනේ නෑ. මොකද ඒ වෙනකොටත් බ්‍රෙක්ෆාස්ට් වලට පරක්කු වෙලා තිබුණේ. කන්න ගිහිල්ලත් කයියයි හිනාවයි විතරයි. කෑමට අපි රික්වෙස්ට් කරේ නූඩ්ල්ස්ුයි කිරි මාළු වදී. කෑම කාලා ඇවිදින්න යන්න කලින් අපි ආයෙත් චුට්ටක් ක්‍රිකට් සෙල්ලම් කරනවා කියලා හිතුවට කෑම කාලා ඉවර වෙද්දිම පුංචි පොද වැස්සක් ඇදන් හැලෙන්න ගත්තා. ඉතින් ඒ නිසා ගාඩන් එකේ තිබුණ ස්ටම්ප්ස් ටිකයි බැට් නුයි බෝලයි එකතු කරන් එන්න අපි 3 දෙනෙක් එළියට ආවා. අපි 3 දෙනා විතර ඇස් කරන්න හිටියේ. සාමාන්‍යයෙන් උදේ 10:00 වගේ වෙද්දී අපි මෙහෙන් පිටත් වුණා. වැඩිපුරම කරලා තියෙන්නේ කාපු එකයි බීපු එකයි කියලා හිතන්න එපා. සාමාන්‍යයෙන් දැන් වෙලාව දවල් 12:30 වගේ වෙලා. ඔන්න ඉතින් අපි කට්ටිය ලන්ච් එකට අපි කැමති දේවල් කෑවා. අද සන්ඩේ දවසක්. ඒ කියන්නේ නුවරඑළියේ මාකට් එක තියෙන්නේ අවිශේෂ වමනාවක්වත් ගන්න දෙයක්වත් අපිට තිබුණේ නැහැ. ඒත් අපි පොඩ්ඩක් ඇවිදලා බලන්නත් එක්ක මාකට් එක පැත්තට ආවා. මේ වගේ ජර්සි අරගන්න පුළුවන්. ප්‍රයිස් එකත් ගොඩක් අඩුයි. ඔන්න ඉතින් ඔයාලත් සන්ඩේ දවසක ආවොත් මාකට් එක පැත්තෙත් ඇවිත් යන්න. ඉතින් නම් හොයලා හිතට සෙට් වෙන විදිහේ ලස්සන ජර්සි දෙකක් ගත්තා. ජර්සි ගත්තට කන දෙයක් ගත්තේ නෑනේ. ඔන්න ඉතින් මං රම්බුටනුත් ඉල්ල ගත්තා. මාකට් එකේ ඇවිදලා කරලා ඊට පස්සේ අපි ගියේ මෙන්න මේ ස්ට්‍රෝබෙරි හට් එකට. ගෙවල් වල අයට ගෙනියන්නත් එක්ක අපි මෙතනින් ස්ට්‍රෝබෙරිස් ගත්තා. ඉතින් ඊට පස්සේ අපේ ප්ලෑන් එක උනේ ග්‍රෙගරි පාක් එක පැත්තට එන එක. අනිත් අය එන්නට කලින් අපි දෙන්නට මෙතෙන්ට එන්න උනා. එයාලා එනකන් කරන්න දෙයක්වත් නැති නිසා අපි ආවා මොනවා හරි පොඩි දෙයක් කන්න. මෙහි තියෙන පොපියුලර්ම කෑම ජාතිය තමයි මෙන්න මේ චිප්ස් එක. අනිවාර්යෙන්ම මන් දන්නවා ඔයාලත් මේකට ගොඩක් කැමති ඇති. ඒවත් කාලා ඉවර වෙලා අපි දෙන්න චුට්ටක් එහෙට මෙහෙට ඇවිද හිටියා. ඒ ඉන්න අතරේ ඔන්න ඉතින් මේගොල්ලොත් මෙතෙන්ට ආවා. ලොකු සාකච්ඡාවකට පස්සේ තමයි කට්ටියම බෝට් රයිඩ් එකකට කැමති වුණේ. මොකද කියන්නේ ඔය කතාව? නෑ හරි. අලුත් බෝට් එක තියෙන අපි මේ මේකේ බාලගාවුත්ම ලොකු එක. ෆැමිලි කාඩ් එක ලුක් එක සුපිරි. මෙන්න මේ අයියා අපිව කොහොම හරි එයාගේ බෝට් එකේ රයිඩ් එකට කැමති කරගත්තා. ඔන්න ඉතින් ලයිෆ් ජැකට්ස් උත් දාගෙන අපි හදන්නේ ග්‍රෙගරි ලේක් එකේ ස්පීඩ් බෝට් රයිඩ් එකක් යන්න.
අම්මෝ ඒ බෝඩ් රයිඩ් එක නම් ඇත්තටම ස්පීච්ලස්. මාරම ඉන්ට්‍රස්ටින් ඒ වගේම ඇත්තටම ගොඩක් හොඳ එක්ස්පීරියන්ස් එකක්. ආවත් අනිවාර්යයෙන්ම try කරලා බලන්න. මේකත් හරියටම නිකන් අර ජෙට් බෝඩ් රයිඩ් එක වගේම තමයි. ඒ තරම්ම ස්පීඩ් එකෙන් යන්නේ නෑ ඒ වුණාට. හැබැයි මම දන්න ඇත්තටම මේක නම් wow. මට මේක රේට් කරන්න පුළුවන් 10 out of 10. ඒ කියන්නේ ඒ ප්‍රයිස් එකට මේක ඇත්තටම ගොඩක් worth. ගිහින් ඇවිත් බෝට් එකෙන් එළියට ආපු ගමන් මේ ඉතින් කකුල් අතපය ඔක්කොම වෙවුලනවා. මන් දන්නේ හිතා ගන්න බෑ. සීතලටයි බයටයි දෙකටම වෙවුලනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ මේ පාර නුවරඑළිය ට්‍රිප් එක අපි ඉවර කරේ. ග්‍රෙගරි පාර්ක් එකෙන් ඊට පස්සේ අපි කෙලින්ම ගෙදර එන්න පිටත් වුණා. ඇත්තටම හරිම ඉන්ට්‍රස්ටිං. මොකද මේ පාර අපි ගොඩක් වෙනස් දේවල් කරා. ඉතින් මේ වගේම තවත් ලස්සන අලුත් වීඩියෝ එකක් ඉක්මනින්ම අරන් එන්නම්. bye bye.